අයිබෝවන් හැමෝටම. අද අපි හදාගන්න යන්නේ නියම සිංහල ක්‍රමයට අපේ ගෙදර තියෙන මිරිස් 3-5 ටිකක් එකතු කර ගනිමින් ඉතාමත් රසවත් සහ ගුණදායක චිකන් ස්ටු එකක්. අද මම හදන්නේ අපේ රසයට ගැලපෙන විදිහට ටිකක් සැරට කැරට් අල බෝංචි වගේම කරිය රස හා උකු වෙන්න පරිප්පුත් එකතු කර ගනිමින් හදන චිකන් ස්ටු එකක්. මේ ස්ටු එකත් එක්ක බත් ටිකක් කන ඔයාලට කරි 3ක් සමග කෑවා වගේ රසයක් දැනේවි. මේ අපූර්ව චිකන් ස්ටු එක හදාගන්නේ කොහොමද කියලා අපි බලමු. දැන් කැරට් අලය මේ ආකාරයට කොටු හැඩයට කපා ගමු. බොංචි ටිකත් ගල් එකක පමණ කෑලි සිටින ලෙස කපා ගමු. අල ගෙඩියත් මේ ආකාරයට කපා ගන්න. ලොකු ලුණු ගෙඩියත් මේ ආකාරයට කපා ගමු. දැන් කපාගත් ලොකු ලුණු, සුදු ලුණු, ඉඟුරු, කරපිංචා වන් ගෙඩියට දමා කොටා ගන්න. බ්ලෙන්ඩර් කරගත්තත් කමක් නැහැ. භාජනයක් ලිප තබා එයට පොල් තෙල් ටිකක් දමා රත් වෙනකොට මුලින් කොටාගත් මිශ්‍රණය එකතු කර ගනිමින් රන්වන් පාට වනතුරු තෙම්පරාදු කරගන්න. මිශ්‍රණය හොඳින් තෙම්පරාදු විට මිරිස් කුඩු තේ හැඳි 2-3ක් හා 3-5 කුඩු තේ හැඳි 2-3ක් එකතු කරගන්න. මේ ඔබේ රස අනුව වෙනස් කරගන්න. සියලුම දේ හොඳින් තෙම්පරාදුණු පසු සුවඳ දැනෙන්නට ගනීවි. එතකොට කලින් සීසන් කරගත් චිකන් ටිකත් එකතු කරගෙන කලවම් කරගන්න. දැන් අපි පරිප්පු ටිකත් එකතු කරගමු. පරිප්පු එකතු කිරීමෙන් හොද්දට උකු ගතියක් වගේම හොඳ රසයකුත් ලැබෙනවා. පාගත් අල ටිකත් එකතු කරගමු. හොඳින් කලවම් කරගන්න. දීකිර ටිකත් මේ වෙලාවේදීම එකතු කරගමු. අබකුඩු හා උළුහාලුත් එකතු කරගන්න. විනාඩි 7-8කට පසුව අල කැබැල්ලක් ගෙන ටූත් පික් එකක් ගසා බලන්න. අලක් බාගෙට තම්බේ ඇතනම් දැන් කපාගත් කැරට් ටිකත් එකතු කරගන්න. අන්තිමට බෝංචි ටිකත් එකතු කරගන්න. බෝංචි ඉක්මනට තැම්බෙන නිසා හා පාට වෙනස් වෙන නිසා තමයි අපි අන්තිමට එකතු කරගන්නේ. විනාඩි 2-3කට පසුව උකු පොල් කිරි ටිකත් එකතු කරගෙන ටික වේලාවකින් ලිපෙන් අයින් කරගන්න. අන්තිමට ගම්මිරිස් කුඩු හා කුරුඳු කුඩු ටිකත් එකතු කරගමු. රසායනික ලුණුද එකතු කරන්න.
අවසානයේ දෙහි යුස්ස ටිකක් එකතු කරගෙන බත් හෝ පාන් සමග එහෙම නැත්නම් රොටි සමග රස විඳින්න. වීඩියෝ එක ගැන ඔබේ අදහස් කමෙන්ට් කරන්න. සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඔබේ මිතුරන් අතර ෂෙයා කරන්න. ස්තුතියි.